මටම තේරෙනවා මම හිටගෙන ඉද්දි එක පැත්තකට බරයි මට ඉස්කෝලේ අර බෑග් එක උස්සගෙන යන්නවත් බෑ. සෙලක යදිහ අමුතු විදිහට බලන්නේ නොට් එක ගහ යනකොට කවදාකවත් කසාද බඳින්න බැරි වෙයි. හැම මොහොතේම ලැජ්ජාව තමයි පෙන්වන්නේ. ජීවිතේ නැති කර ගන්නවා කිව්වා. ඇසින්දුටු සාක්ෂි. අද ඇසින්දුටු සාක්ෂි වෙනුවෙන් මම ඔබ වෙත ගෙන එන්නේ මා ඇසින්දුටු සාක්ෂියක් විතරක් නෙවෙයි සැබවින්ම අපි බොහෝ දෙනෙක් අතින් අතගාලා බලන්න පුළුවන්, මැනලා බලන්න පුළුවන්, ඒ වගේම පරීක්ෂණ කරලා බලන්න පුළුවන්, ඇසින් දැකලා තහවුරු කරන්න පුළුවන්, එක්ස්රේ වලින් තහවුරු කරන්න පුළුවන් පුදුම වූ ආශ්චර්යමත් ක්‍රියාවක් පිළිබඳවයි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න මගෙත් එක්ක සම්බන්ධ වෙන පිරිස මම මුලින්ම හඳුන්වා දෙන්න. මා අසලම සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයේ රාජ්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 30ක පමණ කාලයක් දශක 3ක පමණ කාල පරිච්ඡේදයක් ජනතාවට සේවය කරමින් අත්දැකීම් සම්භාරයක් තියෙන වෛද්‍යවරයෙක්. කොළඹ ජාතික රෝහල, කළුබෝල රෝහල, ඒ වගේ විශාල දැවන්ත රෝහල් වල සේවය කරලා අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අදටත් කොළඹ තියෙන ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය රෝහලක සේවය කරන්නා වෛද්‍යවරයෙක්. ඒ වගේම ක්‍රීඩා විද්‍යාව නැත්නම් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳව තා විශේෂ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් ඩොක්ටර් අසංග බාලසූරිය. බොහොම කරුණානුභව පිළිගන්නවා අද දවසේ මේ වැඩසටහන සම්බන්ධයෙන් ගැන ස්තුතියි. ඒ වගේම මේ මගෙත් එක්ක ඉන්න දියණියක් සහ මවක්. ඉතින් මේ දියණිය ඔබට සමහරලාට දැකලා පුරුදු ඇති. මේ දියණිය ඉතාමත්ම අපහසු තත්ත්වයකින් ඇගේ ජීවිතය ගොඩගත්ත දියණියක්. ඇයට තිබුණ ප්‍රශ්නයක් ඇගේ වම් කකුල දකුණු කකුලට වඩා කොටයි. මේ නිසා ඇතිවෙච්ච සංකූලතාව ඔස්සේ ජීවිතය වියවුල් වෙලා සියදිවි නසා ගන්න පවා හිටපු අවස්ථාවක ඇය කොහොමද ජේසුස් වහන්සේ මුණ ගැහෙන්නේ ප්‍රොෆෙසර් ජොරොම් හරහා ඇය කොහොමද ඇගේ ජීවිතය වෙනස් කරගත්තේ මේ කතාවටයි අපි සමන් දෙන්න යන්නේ. ඒ වගේම තරුෂ දියණිය ඉන්නවාගේ මම ඉන්න ඕන දෙදෙනාවත් ඉතාමත්ම ආදරයෙන් අද දවසේ මෙම වැඩසටහනට පිළිගන්නට කැමතියි. ඇසින්දුටු සාක්ෂි. මුලින්ම දුව වගේ මම අහන්නට කැමතියි මොකක්ද ඔයාගේ තිබුණ ශාරීරික ගැටලුව කියලා අපිට ඉස්සරහම කියන්න. මගේ දකුණු කකුලට වඩා වම් කකුල කොට වෙන්න ගත්තා. ඒක අපි මුලින්ම 2016 අවුරුද්දේ තමයි අම්මා මම නිකන් ඇවිදගෙන යද්දි තේරුණා එයාට මම අනිවට වඩා ඇවිදින එක අසාමාන්‍යයි කියලා. ඊට පස්සේ අපි 2016 අවුරුද්දේ අන්තිම වගේ වෙද්දී එක්ස්රේ එකක් ගන්න වෛද්‍යවරයෙක් හම්බෙලා ඊට පස්සේ අන්තිමේට ඒ වෛද්‍යවරයා කිව්වා ඔව් මේකේ ප්‍රශ්නයක් තියෙනවා අපි මේකට මුලින්ම ස්කෑන් එකක් කරලා බලමු කියලා. ඒ ස්කෑන් එකේදී තමයි අහුනේ මගේ අගලක වගේ ප්‍රමාණයක මගේ කකුල කොටවීමක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒ හා සම්බන්ධව වෛද්‍යවරුන් හම්බෙලා ඊට අදාළව වෛද්‍ය පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරගෙන ගියා. මොනවද ඔයාලට තිබ්බ අමාරුකම් අපහසුතාවයන් කකුල කොටවීම නිසා එක කකුල අනිත් එකට වඩා කොට නිසා? දනිස්ස පිටිපස්ස දනිස්ස ගාව වම් කකුලේ දනිස්ස එහෙම රිදෙන්න ගත්තා. ගොඩක් එක විදිහකට මට ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ මම O level කරන කාලේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක හිටගෙන ඉන්නවා කොහොමද කරන්න බෑ. ටිකක් වෙලා ඉද්දි කකුල රිදෙන්න ගන්නවා. මං ඉඳ ගන්නවා පැත්තකට ගිහිල්ලා. ගෙදර ඉදිත් ඒ කියන්නේ අර මම කරන්නේ ඩාන්සින් පැත්ත තමයි ගොඩක්. ඩාන්සින් කරද්දිත් මට ඒ පැත්තට වැඩියෙන් මූව් වෙන්න බෑ, ගොඩක් අමාරුයි. අනිත් අය වගේ මට එක දිගට දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ මට ස්පෝර්ට්ස් සයිඩ් එකටවත් යන්න බෑ ගොඩාක්. ඒ කියන්නේ අර මටම තේරෙනවා මම හිටගෙන ඉද්දි එක පැත්තකට බරයි මට ඉස්කෝලේ අර බෑග් එක උස්සගෙන යන්නවත් බෑ. පොත් බෑග් එකේ පොත් ටික බරයි. මට ඉස්කෝලේනොත් පර්මිෂන් දුන්නා ස්කූල් එකේ පොත් ටික තියලා යන්න. අනිත් අයට නැතුව මගේ පොත් ටික විතර මට ඕන කරන පොත් ටික විතර ගෙදර අරගෙන යන්නේ. ඒ වගේ පොඩක් මට දුන්න chance එකක්. ඇවිදිනකොට වෙනසක් තිබ්බද? වෙනසක් තියෙන ගොඩක් කියන්නේ. මම හිට ගත්තාම තේරෙනවා එක සයිඩ් එකක් අනිවාර්යෙන් පාතයි කියලා. කොරයක් ඔය පොඩි පැද්දීමක් කොරයක් තියෙනවා. වෛද්‍යවරයෙක් කියනවා මේකට ෂූ එකක් දාන්න ඕනේ, සපත්තුවක් දාන්න ඕනේ. ඒක හින්දා මේකට අපි සපත්තුවක් දාගෙන ඉන්න ඕනේ. මේ සපත්තුව ඔයා අයින් කරොත් තමයි ඔයාට තව මේක වැඩි වෙනවා. ඒක හින්දා මේ සපත්තුව දාගෙනම ඔයා ඉන්න ඕනේ කියලා. මම ડોක්ටර් වගෙන් අහන්නට කැමතියි දැන් මොකද්ද මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව? එක කොලක් කොටයි කියලා කියන අපි එක්ස්රේ බලුවම පේනවා මිලිමීටර් 0.5ක වෙනසක් කියලා. මේ වගේ තත්ත්වයක් කොහොමද වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ? ඔව්. පාස්ටාවන්ත leg length discrepancy ඒකට තමයි මේකට කියන නම. ඒකෙදි එක් පාදයක් කොට වෙනවා. මේක සාමාන්‍යයෙන් පුංචි කාලේ නම් එන්නත් පුළුවන්. හැබැයි අපි වැඩිපුර මේක දකින්නේ වැඩි විට පත් වෙන කාලෙදී ළමුන්. ඒ කියන්නේ අවුරුදු 11 12 13 ඒ වගේ කාලවලදී තමයි අපි මේක වැඩිපුර දකින්නේ. ඒකට හේතුව තමයි වැඩි විට පත් වෙනකොට අස්තිවල ඉතා විශාල වර්ධනයක් ඇති වෙනවා.
එතකොට අර වෙනස තියෙන නිසා වර්ධනයත් එක්ක ඒ වෙනස කැපී පෙනෙන්න ගන්න ඒ කාලවලද තමයි. අනිත් එක මේක ගැහණු ළමුන්ට බලපානවා පිරිමි ළමයිට වැඩිය. මේ ඒක තමයි ඔය ලෙග්ලන් ඩිස්ක්‍රිපන්ස් කියලා කියන්නේ අපි. මෙයාගේ තත්ත්වය කොහොමද? දැන් ඔබ දැක්කනේ මේ දරුවා යාඥාවට සහභාගී කරලා ඔබ දැක්ක මේ දරුවාගේ තත්ත්වය. ඉතින් අස්ති ගැන වගේම ක්‍රීඩා වල ඇතිවෙනා වූ ආබාධ ඇතිවෙන දරුවන්ට උදව් කළ ඒවා ගොඩක් අත්දැකීම් තියෙන වෛද්‍යවරයෙක් විදිහට මේ තත්ත්වය ඔබ කොහොමද දැක්කේ යාඥාවට පෙර නැත්නම් දිවසිර ළඟට යන්න ඉස්සරලා? ඔව් ඇත්තටම තවශිට තිබ්බා කියන වගේ මේ මොකද අර කකුලේ වෙනස නිසා නොන්ඩි ගහ ගියේ. තවත් ඒකත් එක්කම තව ප්‍රශ්න මේක කයිනටික් චේන් එකකට බලපානවා. ඒ කියන්නේ බෙල්ලේ ඉඳන් පල්ලෙහාට මෙනකම මේ ප්‍රශ්නේ බලපානවා. ඒ කියන්නේ ශරීරයේ ආකෘතියට බලපානවා. ඔව්. උඩින් ඉඳන් පල්ලෙහාටම බලපානවා. මොකද එයාගේ පෙල්විස් එක ඇද වෙනවා කකුලක් කොට නිසා. ඒකට කම්පෙන්සේට් කරන්න අපේ ස්පයින් එක ස්කෝලියෝසිස් තත්ත්වයකට ඒ කියන්නේ ඇද වෙනවා ස්කෝලියෝසිස් තත්ත්වයකට. ඒ කියන්නේ මේ උකුල් ඇටේ බැලන්ස් කරන්න කියලා කොන්ද ඇද වෙනවා. කොන්ද ඇද වෙනවා. ඒ කොන්ද ඇදේ බැලන්ස් කරන්න අපේ උරහිස් වල එතනත් මේ ඇදවීමක් වෙනවා. ඒ කියන්නේ උරහිස පැත්තකට පල්ලෙහාට යනවා. ඒක පැත්ත පල්ලෙහාට යන්නේ සාමාන්‍ය හොඳ කකුල තියෙන පැත්තට. ඒක කම්පෙන්සේට් කරන බෙල්ල අනිත් පැත්තට හැරෙනවා. ඒ කියන්නේ බෙල්ල හැරෙනවා ප්‍රශ්න තියෙන කකුල පැත්තට. ඒ කියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාටම මේ දඟලයක් වගේ වෙනවා. කයිනටික් චේන් එකේම ප්‍රශ්න එනවා. එතකොට එතන ඉඳන මස්ල් ඉම්බැලන්ස් එකක්. ඒ මසල් ඉම්බැලන්ස් එක නිසා තමයි මේගොල්ලන්ට කොන්දේ අමාරු වෙන්නේ. ඊට පස්සේ උකුල් ඇටේ ප්‍රදේශ කැක්කුම් වෙන පුළුවන්, ධනිස් කැක්කුම් වෙන පුළුවන් සහ පල්ලෙහාට මේ වලලු කර ප්‍රදේශ කැක්කුම් වෙන පුළුවන්. ඒ ඔක්කොම අර මසල් ඉම්බැලන්ස් එක නිසා එන ප්‍රශ්නයක්. අම්මා මෙයා ඒ කාලේ කොයි වගේ ජීවිතයක්ද ගත කළේ? ඒ ප්‍රශ්න තියෙන කාලේ. දැන් එයාගේ ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. නමුත් එයා ගොඩක් අනගාටුවෙන් හිටියේ ඉතින්. එයාගේ ලස්සනයි. එයාට කවදාකවත් කසාද බඳින්න බැරි වෙයි. අර සෙනග එයා දිහා අමුතු විදිහටනේ බලන්නේ නොන්ඩි ගහ යනකොට ඉතින් එයාට ඒක ලැජ්ජාවක් තමයි ගොඩක් හැම මොහොතෙම ලැජ්ජාව තමයි පෙන්වන්නේ. මම සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කිව්වා. ජීවිතේ නැති කර ගන්නවා කිව්වා. ගොඩක් එයා තනියම ලියනවා. එයා කියන්නේ එයාගේ හිත එයා ජේසුට ලියනවා හැමතිස්සෙම. ඔයාට තිබ්බ ශාරීරික අපහසුතාවලට අමතරව සමාජයෙන් පාසලෙන් මානසිකව මොන වගේ ගැටලුකාරී තත්ත්වයන්ද තිබ්බේ? ඉස්කෝලේ යද්දී ඒ කියන්නේ මට වෙනම ෂූ එකක් යූස් කරන්න කියලා කිව්වනේ. හොඳට මතකයි. ඒ කියන්නේ ඕ ලෙවල් වලදී එච්චර එක ගානක් නේ නෑ. ඒ කියන්නේ ස්කූල් එකේ ප්‍රින්සිපල් ඉඳන් කිව්වා මෙයාට මොකුත් කියන්න එපා. එයාට ඒක දීලා තියෙන පර්මිෂන් එකක් එහෙම කියලා. උනාට අර ඒ ලෙවල් වලට ගියාම යාළුවෝම මම ඉන්නේ මිස්ක ස්කූල් එකේ හිටියේ. පිරිමි ළමයි ළඟට ඇවිල්ලා අයියෝ මේ ඔය ෂූ එක අපිට දෙන්න පුළුවන්ද පාටි එකකට යන්නන්න එහෙම ලොකුවට කියලා තියෙනවා. ඒකට ඉතින් අර අනිත් ගර්ල්ස්ලා hina වෙනවා. ඒකට ඉතින් චුට්ටක් අමාරුයි. යාළුවෝ hina වෙනවා. අමුතු විදිහට කියන්නේ අර පාරේ යද්දි අනිත් ළමයිත් එක්ක යුනිෆෝම් එක ඇඳගෙන යද්දි අනිත් අය මම දිහා අමුතු විදිහට බලන්නේ. මම ගොඩක් ඒ කියන්නේ ස්කූල් යන දවස්වල මම හිතන්නේ 2017 18 වගේ ඉස්කෝලේට ගොඩක් මාව නෝටාර වෙන සපත්තුවක් දානක්ද කියලා වගේ එකක් මේක තිබ්බ ගොඩක්. ඒ කියන්නේ මම හිතන්නේ ඒක ගොඩක් අමාරුයි. වෛද්‍ය ප්‍රතිකාර විදිහට මොනවද කළේ? මුලින්ම අපි රාගම හොස්පිටල් එකේ මගේ කොන්ද ඇද වෙනවා කියලා කිව්වා. කියන්නේ ෂූ එක දාන්න කලින් කිව්වා මේක කොන්ද ඇදවීමක් තියෙනවා කියන අපිට සපත්තුවක් දාන්න ඕනේ කියලා මම රාගම හොස්පිටල් එකෙන් පුනරුත්ථාපනයට දානවා. එතනදී කොන්ද ඇද වෙද්දී මගේ මසල්ස් එනවා කියලා කිව්වා එන්න වැඩි වෙද්දී අනිත් සයිඩ් එකට. එතකොට එතෙන්දී අපි ලයිට් එකක් අල්ලන්න දැම්මා. මගේ කොන්ද සම්පූර්ණයෙන්ම ඊට පස්සේ එතෙන්දී එක තෙරපිස් කරා අපිට. මට කිව්වා තෙරපි එක කරන්න ගෙදරදී එහෙම කියලා. ඊට පස්සේ ආයේ ෂූ එකෙන් තමයි ගොඩක්ම කිව්වේ මට ෂූ එකෙන් තමයි ඉන්න ඕනේ. ෂූ එක අයින් කරන්න එපා. ඔයා ගෙදරදී එළියට බහිද්දි කිසිම හේතුවකට මේ ෂූ එක ඔයා අවුරුදු 20 21 යනකම් දාගෙනම ඉන්න ඕනේ අනිවාර්යෙන් කියලා. ඒක හඳුනනකොට සර් මොකද හිතුනේ? දාගෙන යන්න බෑ. ඒ කියන්නේ මට මුලින්ම ෂූ එක තිබ්බේ සාමාන්‍ය ඉස්කෝලේ දාන ෂූ එකට අඩියක් ගහලා දුන්නා අඟලක විතර. ඒක දාන්න බෑ එළියටත් බෑ කියලා කිව්වා මට යන්න නම් බෑ කියලා. ඊට පස්සේ ඒ කාලේ ඒ සවත්තු හඳුනන පස්සේ එයාගේ ප්‍රතිචාරය මොන වගේද උනේ? ඉස්කෝලේ යන්න බෑ කිව්වා. ජීවිතේ නැති කර ගන්නවා කිව්වා. ජීවිතේ නැති කරගන්න. ජීවිතේ නැති කෝච්චියට පයින්නවා කෝ ආගනවා කිව්වා. මට ඉස්කෝලේ යන්න ගෙයින් එළියට බහින්න බෑ කිව්වා ඒක දාගෙන. ඊට පස්සේ යට ගේ ඇතුලේ ඉන්න බාට එකක් සෙට් කරලා හදලා දුන්නා. ඒක දාගෙන හිටියා. ඒ ඇතුලේ. ඒත් ගෙදරට කවුරු හරි ආවම අරක ගලවලා පුටුවක් යටට දානවා. කාට පේන්න දාන්න යා කැමති උනේ නැහැ.
ඒ කියන්නේ අර අනිත් අයට ඒක ලෙඩේ එයා දැනගත්තේ අඩියෙන් පස්සේ තමයි අය කකුල එච්චර කොටයි කියලා. ඊට පස්සේ ඒක අපහසුතාවයේ යාර ඔලුවක් දැනුණා. ඉතින් ඒක මූණ දෙන්න අර සෙනකට මූණ දෙන්න බැරි කමක් තමයි ඉතින්. හරි කනගාටුවෙන් තමයි හිටියේ ඒකට. අපේ ජෙරොම් සහ මිරකල් ඩෝම ගැන දැනගත්ත කොහොමද? අපි හිතවත් මාර්ගයකින් තමයි අපේ ගමේම හිතවත් මාර්ගයකින් තමයි අපි ආවේ මුලින්ම මෙතනට. ආවට පස්සේ මට කියන්නකෝ දාපු දවසේ ක්‍රියාවලිය. අපි ආවේ දෙසැම්බර් 21 වෙනිදා. අපි පවුලක් විදියට නිකන් සාමාන්‍ය මෙතන අපි දන්නේ නැහැ. ඉතින් අපි පළවෙනි පාරට ආවහම මම වෛද්‍යවරයෙකු තමයි මුලින්ම හම්බුනේ. වෛද්‍යවරයෙක් හම්බුනාම එතෙන්දි කිව්වා මම එතන ඒ ડોක්ටර්ට කිව්වා මගේ එක කකුලක් කොටයි කියලා. ඊට පස්සේ ડોක්ටර් ඒක ලියලා ඊළඟට අපිව ඇතුළට දැම්මා. ඊට අපි ඇතුළට දැම්ම කියන්නේ මිරකල් ඩෝම් එක ඇතුළට ආවා. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා හම්බෙන්න දන්න තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි ආවේ පූජාවටනේ. මෙතෙන්දී අපි සුහදව පිළිගත්තා. එතකොට වෛද්‍යවරු හම්බ වෙන්න ඕනද කියලා අපුවම අපි කැමති වුණා. ඊට පස්සේ වෛද්‍යවරු ගාවට තනියෙන් ගියේ. එතකොට මෙයා තනියමනේ ගියේ. එයාට ඒ වෙලේ දැනුණලු දැන් මට ලොකු අසනීපයකට කියලා තියෙන්නේ මගේ අර බැරිකම මේ අඩුපාඩුවනේ කියලා එයාට කියවන්න. එයාට හේවලේ ආවලු හිතට ඒක කියනවා කියලා. දැන් බලන්න මේ වෙලාවේ ටීවී එකක් ඉදිරියේ ඉන්න හැම කෙනෙකුටම මම කියන්නේ දැන් ඒ අම්මයි දුවයි මේ පවුලේ අය මෙහෙම මොකද දැන් නිකන් මිරකල් ඩෝම් එකට එනවා. ඇවිත් බලලා යන්න එනවා කියලා තමයි ආවේ. අවසානයේදී මේක කොයිතරම් විධිමත්ද කියනවනම් ඕන් එන ඔබ රෝගී කෙනෙක් එනවා නම් වෛද්‍යවරයෙක් ළඟට යොමු කරනවා. මේ අය ડોક્ટર අසංග බාලසූරියත් එතන ඉන්නවා. රාජ්‍යයේ පිළිගත් ඉතාමත් ඉහළ පෙළේ උපාධිලද රෝහල්වල සේවය කරන ඒ වගේම පෞද්ගලික අංශය පවා පිළිගත් රෝහල්වල සේවය කරන සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් වෛද්‍යවරු මණ්ඩලයක්. ඔවුන් තමයි මේ රෝගීන් පරීක්ෂා කරලා බලලා දිවසිරය ළඟට එවන්නේ දිවසිරය වෙතට එවන්නේ. එතනින් එහාට දෙවියන් වහන්සේගේ උපස්ථාන නැත්නම් ඒ යාඥාවේ උපස්ථානය සඳහා. ඉතින් ඒක මතක තියාගන්න. ඒ වගේම සමහරු කියලා මම දැක්ක ඔය එක සමාජ මාධ්‍යවල එහෙම දාලා තියෙන මෙතෙන්ට එන්න සල්ලි දෙන්න ඕන ටිකට් ගන්න ඕනේ වගේ කියලා. කියන්නකෝ ඉතින් ඔයගොල්ලන්ගේ අත්දැකීම් මෙතන ගියාට ආවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා වාඩි වුණා. ඔව් වාඩි වුණා. ඊට පස්සේ මම ડોක්ටර්ට කිව්වා විස්තරේ කිව්වහම පහත මහලේ. ඊට පස්සේ අපි ඇතුළේ ඇවිල්ලා ඉඳගත්තට පස්සේ ඒ වැඩ කටයුතු తీරුණාට පස්සේ අපි ඉස්සරහට දානවනේ එනවනේ අපි යාඥා කරන්න එන්න හැමෝම ඉස්සරහට එන්න කියලා කිව්වා. මාත් හිටගෙන හිටියා. ඊට පස්සේ ඔළුවේ තියන් හිටියා මේක හොඳ වෙයිද කිය හිතා හිටියා. ඊට පස්සේ දිවසිවරේ ඇහැට මෙහාට යන ගමන් මට මං ගාවේ යන ගමන් අත තියලා ආයෙත් ආපස්සට ඇවිල්ලා මෙයා බලපු ડોක්ටර්ට එන්න කියන්න කියලා කිව්වා. ඊට පස්සේ දිවසිවරයා ඔයාලට එකසරයක් අත තියලා නැවතුණා. ආපස්සට හැරිලා පුටුවක් දීලා ඒක ලියපු ડોක්ටර්ට එන්න කියලා කිව්වා. පුටුවක් දීලා වාඩිලා කිව්වා මේක ලියපු ડોක්ටර්ට එන්න කියලා. ඒක නව පරීක්ෂා කරපු වෛද්‍යවරයාට එන්න කියලා. The doctor who wrote this can just meet me here quickly. ඊට පස්සේ මම කකුල් දෙක එකට අල්ලලා බලන් හිටියා. තප්පරයක බලන් හිටියේ නෑ. මේක හරි මේක සුවයි කියලා කිව්වා. ඒ කියන්නේ තාම කෙටි කාලයක් තුන. කෙටි. මම දැන් තප්පර දෙක තුනක් ගියේ නෑ ඒකට. She's healed. That's why I'm asking. That's why ඒක මං අහන්නේ. wow. තප්පර දෙක තුනක්වත් ගියේ නැහැ. මිලිමීටර් 23.5ක් කොටව තිබුණ කකුල අනිත් කකුල ගානට දික් වෙන්න තප්පර දෙක තුනක් ගියේ නෑ. තප්පර දෙක තුනක්වත් ගියේ නෑ. ඊට පස්සේ මට මං ඇවිද්දානේ. ඇවිදිද්දි මට තේරුණා කියන්නේ මම වෙන්දට යන්න විදිහයි මොකක් හරි අවුලක් තියෙනවා මේ කියන්නේ මම වෙන්දට ඇවිදිද්දි මෙහෙම නෙමෙයි. වෙන්දට මම හිතා කොර ගහන එක නවත්ත ගන්න try එකක් දෙනවා නෑ. දැන් කොර ගහන්නේ නෑ. මම normal ඇවිදින්නේ මේ කියලා. ડોක්ටර්ස්ලා එහෙට මෙහෙට ඇවිදලා බලන්න ඕන මොකද කොහොමද සැටිස් හරිද කොහොමද කියලා. ඉතින් තේරුණා. හරියටම හරි කියලා. ඊට පස්සේ කතා කරලා කිව්වා අම්ම එන්න බලන්න ඇවිල්ලා හරි කියලා. එතන කොහමද දැන් තාවරක දැන් ඇවිදිනකොට පහසුවක් දැනෙනවා. ඔව් ඇවිදිද්දි පහසුවක් දැනුණා. කතන්දර ගොඩක් කිව්වනේ. ඒක මොනවද වෙලා? ඒ කියන්නේ මගේ හිප් එකෙන් තමයි මම හොයන්නේ. සාමාන්‍ය මිරේක ගාවේ හිටගත්තාම හිප් එකෙන් තමයි තේරෙන්නේ මට මෙතන බැලන්ස් එක තියෙනවා කියලා. මම වෙන්දට හිටගත්තී මෙහෙම තියෙන්නේ. ඒ වුණාට දැන් ගාන බැලන්ස් කියලා තේරුණා. ඒ කියන්නේ ඔයාලට එහෙලම අල්ලලා බලලා තේරෙනවා ඔක්කොලට සම්බරයි. ඔව්. ඒ කියන්නේ මම මෙහෙම ගානට තිබ්බහම වෙන්දට නෑ නිකන් සාමාන්‍ය කන්නඩියෙන් හිටගත්තාම මං ඉන්නේ ඇන්ගල් එකක් වගේ මෙහෙම පැත්තට ඉන්නේ. උනාට ඒ වෙලේ අල්ලලා බලද්දී අම්මයි මායි දෙන්නම බැලුවම නෑ අවුලක් නෑ තේරෙනවා ප්‍රශ්නයක් නෑ හරියටම තියෙනවා කියලා. ඊට පස්සේ ආයෙ මාව අතින් අල්ලගෙන වොෂ්රූම් එකට එක්කන් ගියා. වොෂ්රූම් එකට? ඔව් එක්කන් ගියා. ඔව් එක්කන් ගිහලා එයා ඇඳුම උස්සලා ගලවලා ඉපෙන්නවා අපි බලන්න මේ හිප් එක හරිය නේද කියලා. වා. ඊට පස්සේ අපි ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මම ආයෙත් ඔයාලා මොනවද යන්නේ?
ඒක හිතාගන්න බෑ. ජේසු ජීවමානයි කියන එක ඇද්දුටුවනේ. ඉතින් ඒ සතුටේ තමයි ගියේ ඉතින්. ගොඩාක් දුක් විඳපු දරුවෙක්නේ. ඔව් කියන්නේ මානසික පීඩාවේදී මම මොනවද ඒ කියන්නේ අපි ආවේ වෙන දෙයක් ඔළුවේ තියාගෙන ඇතුළට වෙන ආශිර්වාදයක් බලාපොරොත්තුෙන් ආවා. අපිට දෙවියන්වහන්සේ වෙන ආශිර්වාදයක් දුන්නා. ඒ අපි හිතෙන් අත්හැරපු ආශිර්වාදයක් දුන්නා. ඇයි හිතෙන් අතාරපු කියලා කියනවා අතාරලා දෙටි මේක? ඔව් කියන්නේ ඕන තරම් මම තැන් වලට ගිහින් තියෙනවා. මම කැතලික් වුණාට මම තව තැන් වලට ගිහින් තියෙනවා. ඒ වුණාට හැමදාම කියන්නේ පේන්න ඉස්සරහනේ අද කතා කරන්නකෝ කියලා ඉස්සරහට ගිහිල්ලා හිටගෙන බලන් ඉඳලා තියෙනවා. අතහැරලම දැම්ම නෑ ඕන්නේ නෑ ජේසුස් ආ කැමති වෙලාවක දෙන්නෝ කියලා මම අතහැරලා දාම එක. මම එදා මාර ඒක කියන්න තේරෙන්නේ නෑ ජේසුස් එදා නම් මට අඬ ගහලම දුන්නා. ගෙදර යන අතර මොනවද හිතුනේ? ගෙදර ගිහිල්ලා කියන්නේ ගෙදර යන අතරේ ෂුවර් මේක අනිවාර්යයි. ඔව් මම දැන් මම හොඳටම සුවයි කිය හිතා ගෙදර ගිහිල්ලා කණ්ණාඩියට ඇඳුම් මාරු කරන කලින් කණ්ණාඩි ගාවට ගිහිල්ලා තා ඇඳුම් මාරු කරන කණ්ණාඩිය මම වෙන්දට හිටගෙන සාමාන්‍යයෙන් ඇඳුමක් ඇඳලා හිතනවා මේකට මගේ කකුල පේනවද මම සාමාන්‍යයෙන් කලිසමත් ටයිට් එකට අඳින්න බයයි. ඒ කියන්නේ අනිත් අයට පේනවා වැඩි. ඊට පස්සේ එදත් කොහොම හරි ඇඳුම් ගලවන්න කලින් අම්මා ගාවට ගිහිල්ලා අම්මේ දැන් ගාන්ට හරි නේද කියලා කිව්වා. ඊට පස්සේ අම්මත් කිව්වා ඌ ගාන්ට බැලන්ස් එක තියෙනවා ජේසුස් සුව කරලා ඉවරයි කිව්වා. වා. ડોක්ටර් මට කියන්නේ මෙයා සුව වුණාට පස්සේ ඔබ නිරීක්ෂණය කළාම මොකද්ද ඔබ දකින්නේ? මට තේරුණා මෙයාගේ කකුල් දෙකේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. අනිත් එක ලිම්ප් එකක් එක්ක ඇවිත් එක ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබ්බා. පොඩි කොරයක් වගේ තිබ්බා. කොරයක් වගේ තිබ්බ එකක් ඒ කොරයක් තිබුණේම නැහැ. තව දෙයක් තමයි මෙයාගේ අර උරපතු වල පොඩි වෙනසක් තිබ්බ අර ස්කෝලියොසිස් ගතිය නිසා. උරපතු වල? ඔව් මේ පිටිපස්සට. ඒක මට අර ලොකුට පෙනුන්නේ මේ එහෙම ස්කෝලියොසිස් ගතියක් තියෙන තත්ත්වයක් කියලා. ඒ කියන්නේ කකුල දික්වීමත් එක්ක මුළු ඇඟම නිවැරදි වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මේක හරියනකොට ස්කෝලියොසිස් ගතිය හරිය ගිහිල්ලා. ඒතකොට අර මම කිව්වා වගේ අර උඩ මේ අලයින්මන්ට් එක හරිය ගිහිල්ලා. අර ඒකත් එක්කම අනිත් ඔක්කොම අර එකට වැටලා ඒ ටික ඔක්කොම හරිය ගිහිල්ලා. හිසේ පටන් දෙපතුල දක්වාම සෑම සංදයක්ම සෑම අස්තියක්ම නැවත නිවැරදිව පෙළගැහෙලා තිනවා. මොකද්ද මේ බලය? මොකද්ද මේ ආධිපත්‍යය? මේක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී නිමා කරපු කාර්යය. මේක තමයි ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම හරහා උන්වහන්සේ අපට දීලා තියෙන ආධිපත්‍යය. ඒක තමයි දෙවියන් වහන්සේගේ දිවසිවරයාට දීලා තියෙන ආධිපත්‍යය. බොහෝ දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කරන්න උපස්ථාන කරන්න. ඒ නිසා තමයි නොමිලේ ඕනම කෙනෙකුට මිරකල් ඩොමකට යන ඕනම කෙනෙකුට ಜಾති ආගම් කුල මල ભેදකින් තොරව උපස්ථාන කරන්නේ, යාඥා කරන්නේ, ආශිර්වාද කරන්නේ, සහස්ව කරන්නේ. ඒ නිසා මේ දුව එවැනි දහස් ගණනක් අය අතරින් එක උදාහරණයක් විතරයි. මේ වැඩසටහනේ අවසන් භාගයට එන නිසා මම ඔබතුමාගේ අහන්නට කැමතියි. දැන් මේක වෛද්‍ය විද්‍යාත්මකද? ඔබ දැකලා ඇති මෙවැනි රෝගීන් ප්‍රතිකාර කරනවා. ඒවත් එක සංසන්දනය කළ බදී මේක කොහොමද ඔබ පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම අපි වෛද්‍ය විද්‍යාවේ මේක බොහෝ කාලයක් යන ප්‍රතිකාර ක්‍රමයක්. සමහරවිට 100% හරියන්නේ නැහැ. මොනවද තියෙන ප්‍රතිකාර ක්‍රම? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සර්ජිකලි, අනිත් එක තමයි කන්සර්වේටිව් මැනේජ්මන්ට් කියලා. සර්ජිකලි මැනේජ්මන්ට් එකේ ප්‍රතිකාරම් එතරම් ප්‍රතිකාරම් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කෙටි වූ පාදය අපි සර්ජරි ඔපරේෂන් එකක් කරලා ටික දික් කරනවා සාමාන්‍ය කකුල ගන්නට. ඒක ඔපරේෂන් එකකින් කරන්න පුළුවන්ද? නෑ ඒක කාලයක් යනවා. මොකද අපි පොඩ තමයි දික් කරන්නේ. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. දෙවෙනි ඔපරේෂන් එක තමයි සාමාන්‍ය කකුලේ වැඩිම බාල කරන්න අඩු කරන්න අපි ඔපරේෂන් එකක් කරනවා. ඒකේ වැඩිම අඩු කරන්න. ඒකට වර්ධනය පාලනය කරන්න. ඒ දෙක තමයි අපි සර්ජරිස් වලින් කරන්නේ. මේ දැන් එහෙම මුකුත් නැතුව මේ දරුවා තප්පර යා කියන විදිහට තප්පර 3කින් 4කින් කකුල දික් වුණා සුව වුණා කියන එක වෛද්‍යවරයෙක් විදිහට මේ වගේ දේවල් දහස් ගණනක් ඇහැට දැකපු කෙනෙක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට මට නෑ අතන මේක පැහැදිලි කරන්න මම දන්න මේකින් කරන්න බෑ ඇත්තටම. මේක නිරීක්ෂණය කරාම මොකද හිතන්නේ? හොඳටම සුවයි. හොඳටම සුවයි. සම්පූර්ණ සුවයගේ ඇත්තටම මම කිව්වාගේ මානසික තියෙන ප්‍රශ්න කොහොමද කියලා මෙතන ශාරීරික ප්‍රශ්න විතරක් නෙවෙයි මේක ඊට වඩා ලොකු
මානසික ප්‍රශ්න පවුල්වල තිබ්බ ඔක්කොම ටික හරිගිල මේ අපි හිතුවට මේක පොඩි ප්‍රශ්නයක් මේක දැන් කවුච් කිව්වා වගේ ඒක ලොකු පවුල් ඇතුළේ ලොකු ප්‍රශ්නයක් ඒක. ඒක ඒගොල්ලන් කියපු නිසා තමයි අපි දන්නේ. නැත්තම් මොකද සුයිසයිඩ් කරගන්න එච්චර ලොකු ප්‍රශ්නයක් ඒක. ඇත්තට මේක ඒ වගේ අනිත් පවුල්වලත් ඔය ප්‍රශ්න තියෙනවා. අපි දන්නේ නැති එක තමයි එතන තියෙන්නේ. ඒක ඇත්තටම මට පේන්නට ලොකු ප්‍රශ්නයක්. ඒ මුළු අර හෝල් පැකේජ් එකම හම්බෙලා. ඒක මේකත් සුවය එතනින් අනිත් මානසිකයි දැන් පවුල් කියන ෆැමිලි එකේ තියෙන මේ ටික ඔක්කොම එකවරම සුව වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. මේක තමයි බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමා ඔබතුමා කාර්යබහුල වෛද්‍යවරයෙක් ලංකාවේ ජාතික ශාස්ත්‍රීය ජාතික තලයේ ප්‍රමුඛ තම්පලේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් විදිහට මේ කාලය අපට දුන්නට බොහොම ස්තුතිවන්ත වෙනවා. තරුෂිදු අම්මට කාවත් බොහොමත්ම ස්තුතියි. ආගන ලොකු උද්‍යෝගයකින් ඉන්නවා අනාගතය ගැන. ඉතින් වාකියෝ වගේ දේශ ස්පොන්සර් සේවය කරන ආසාවක් තියෙනවා කියලා කිව්වා. සැබවින්ම මේක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විතරක් නෙවෙයි යාඥා කරනවා. ඉදිරි කාලෙදී වගේ ජීවිතේ බලවත් දේවල් මේ සාක්ෂි ඔස්සේ වඩ කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේමයි ඔබට මොන හරි තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය 011777 4877. ඒ වගේම ඔබට WhatsApp අංකයකින් පිටරට ඉඳලා කතා කරන්න මෙසේජ් කරන්න ඕන මතක තියාගන්න මෙන්න මේ අංකය. ඒ තමයි 0.94 773 477 477. ඔය අංකයට කතා කරන්න ඕනම තොරතුරක් දැන ගැනීම සඳහා. ඒ වගේම මිරකල් ඩෝමි දේවමයන් පැවැත්වෙන වේලාවන් පිළිබඳව සඳහන් කරන්න බ්‍රහස්පතින්දා සවස 6ට අපේ ප්‍රොපේතමේ දේවමය පැවැත්වෙනවා. ඒ වගේම ඉරිදා උදෑසන 7:30ට සහ ඉරිදා උදෑසන 11:30ට අපේ ප්‍රධාන දේවමයන් පැවැත්වෙනවා. මේ දේවමයන් වලට සහභාගී වෙන්න තරුෂි වගේ දසදහස් ගණන් පිරිස් සහභාගී වෙනවා. එයා සුවය ලබනවා. දිනපතා වෙන වැඩසටහන ඔබ රූපවාහිනිය ඔස්සේ පුවත්පත් ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ දකිනවා. දුක් විඳ විඳ ඉන්න එපා. ඔබගේ දුක ජේසුස් වහන්සේ කුරුසෙදි දරාගත්තා. දැන් ඔබට තියෙන්නේ ඒකේ ප්‍රයෝජනය අරගෙන සතුටින් ප්‍රීතියෙන් සදාකාලයටම සැනසීමෙන් ජීවත් වෙන්න. බොහොමත්ම ස්තුතියි. අපි නැවතත් මෙවැනි වැඩසටහනක හමුවෙන්න බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඇසින්දුටු සාක්ෂි